කෑවනේ දැන් දොර දෙකමාරක් කෑවනේ නාමල් නේද? හැකර් පයින්නෝ ටක් ගාලා කනවා. දැන් හැකරුත් නැහැ. අර මැරුණා විතරයි. අර බැංකුවේ කෙනෙක්ගේ බලන හර කපලා මැරුණා. වැඩෙත් ඉවරයි. මිනිහා චැප්ටර් ක්ලෝස්. දැන් හැකරු ගැන අහන්නේ අපි අහන්නෙත් නැහැ. පුදුම කෙලිය කියන්නේ. දැන් හැකර් ආන්නේ නැහැ මැරිච් එකම මලා. ඒ මිනිහා වෙනුවෙන් අවසන් කටයුතු කරා. දැන් හැකර් ගිහිල්ලා බැලලා ගිහලා හැබැයි ඩොලර් මිලියන 2.5කට කියලා වෙලා. හරිනේ. එතකොට දැන් භාණ්ඩාගාරය තුල සල්ලි තියනවලු. භාණ්ඩාගාරේ තියනවලු ට්‍රිලියන ගණන් තියනවලු පුරවලා. දෙය හැමදෙරේ මොකටද ඒක තියන් ඉන්නේ? Honorable Rohit Abhigunawardena, you have 2 minutes left. right නියෝජක අදාළව. ඒ නිසා අපි කියන්නේ කරුණාකරලා මිනිස්සු ජීවත් කරවන්න. ව්‍යාපාරිකයා වටන්න එපා. ව්‍යාපාරයක් වට්ටපු එකම ආණ්ඩුවක්වත් ජීවත් වුන්නේ නැහැ. බඩට ගහපු එක ආණ්ඩුවක් ජීවත් වුන්නේ නැහැ. මේ හැම ආණ්ඩුවක්ම මිනිස්සු දිහා බලන්න ඕන. මිනිස්සුන් ආරක්ෂා කරන්න ඕන. ඒක ආරක්ෂා කරේ නැහැ. මොනවද තමුන්නාසලා අභියෝග? තමුන්නාසලා තියෙනවා IMF එක කියනවා දැන් මේ අවුරුද්ද අන්තිම දෙසැම්බර් වෙනකොට ඩොලර් බිලියන 11ක් එකතු කරන්න කියලා සංචිතවල තියෙන්න ඕන කියලා. තියෙන්නේ 6.5යි තියෙන්නේ. එතකොට ඩොලර් බිලියන 11ක් තවත් බිලියන 5ක් හොයන්න ඕන. ඒ හොයන ගමන් මොකද වෙන්නේ? තෙල් වලට ගන්න වියදම වෙනදාට වැඩිය 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. බෙහෙත් ටික ගන්න ඕන. මේ ඔක්කොම ගන්නකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ඊටාම පහනක තත්යකට යනවා. 20යි 28 අපි ගෙවන්න ඕන ඩොලර් බිලියන 4කට ආසන්න මුදලක් නැවත ගෙවන්න ඕන. IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව? ඊට පස්සේ ආයි IMF එක ගාවට යනවද? මේ අභියෝග රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි කියන බෝ දැන් උන්වහන්සේලා අපි දැක්කා කියනවා සමහර අවස්ථාවලදී කියනවා මේ තෙල් මිල යන්නේ මේ මැදපෙරදිග යුද්ධයේ ඉඳ කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි ආණ්ඩු කරන කාලේ එතුමා ජනාධිපතියාට යුද්ධ කළා. Honorable member, you have exhausted your time. හැබැයි රටේ තිබුණේ යුද්ධය අපේ රටේ. තෙල් මිල ගියාද රොකට් එක වගේ ජෙට් එක වගේ ගියාද? නෑ නවතුණා. හැබැයි දැන් යුද්ධය තියෙන්නේ මැදපෙරදිග ඇමරිකාවේ ඊශ්‍රායලය එක්ක වෙලා. ඒ යුද්ධය තියේ මේ යුද්ධේ. ඒකද වෙන්නේ. ඒ නිසා අපි කියනවා කරුණා කළා ඒක බලපානවා. රටකට බලපානවා. හැබැයි බලපෑවට තමුන්නාසලා එදා වේදිකාවේ විපක්ෂේ කියපු විදිහට මිනිස්සුන් ආරක්ෂා කරන්න. මිනිස්සුන් ආරක්ෂා කරන්න. තෙල් මිල අඩු කරලා දෙන්න. මිනිස්සුන්ට තියෙන භාණ්ඩාගාරේ තද කරන් තියෙන සල්ලි ටික. ගරු මන්ත්‍රීතුමා නිමා කරගන්න. තමුන්නාසලා දික්වා වෙනුවෙන් එකතු කරපු බිලියන 10000ක් මිලියන 10000ක් තියෙනවා. තාම මිනිස්සු කූඩාරම් ඇතුලේ. කොහේ මිනිස්සුන්වත් මේක ගයක් වෙන්න ගන්න. කරුණාකරලා මේ ගැන අවධානය යොමු කරන්න. මේ ගැන අවධානය යොමු කරන්න. එහෙම නොවේ නම් අපි තමුන්නාසලට කියනවා ආණ්ඩුවක් හැටියට තමුන්නාසලා ෆේල් කියන එක අපි මතක් කරනවා.